අයිබෝන් සුබ දවසක්. ඉතින් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ඔබ දන්නවා මේ ආපදාවත් එක්ක විවිධ දේවල් මතුවෙනවා. ශෝකජනක සිද්ධීන් වගේම වීර කතා, ඒ වගේම අපේ සුරතලුන්ගේ වීර කතා, ඒ වගේම සුරතලුන්ගේ ඛේදජනක සිද්ධීන් නැත්නම් පවුලේ ඔක්කොම පස්සයට සැඟවිලා යද්දි හොයාගත්තේවා මේ වගේ ගොඩාක් කතන්දර අපි කතා කරා. ඒ ASCII ඔන්න වීර කතාවක් වගේ එකක්. ඒ කියන්නේ මේක ඇත්තටම මේ අපේ සමාජ මාධ්‍ය තුල අපේ අයම කියන කතාවක් මම මේ කියන්නේ. වීර කතාවක් විදිහට ගන්න ඕන එකක් කියලා තමයි මේ කියවෙන්නේ. ඔබ දන්නවා Facebook සමාජ මාධ්‍ය තුල විශේෂයෙන්ම 3 එකක් කරේ තියාගෙන නායක් මාරු වෙන වීඩියෝවක් මේ වන විට වෛරල් වෙලා තිනවා. ඒක ප්‍රධාන පෙළේ මාධ්‍යත් වාර්තා කරලා තිබ්බ පස්සේ මේක ඇත්තට මුලින්ම අපි දැක්කා. මේක මමත් පෞද්ගලිකවම දැක්කා යනවා. නමුත් ඒක ඇත්තටම විකාශය නොකලේ මේකේ ඇත්තටම මේවයි අයිතිකාරයෝ ඉන්නවා මේ වීඩියෝ එක ගත්ත. ඉතින් ඕන් කවුද කියලා හරියට හොයාගන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඉතින් දැනටත් හොයාගන්න ටිකක් අමාරුයි. නමුත් මම උපුටා ගත්ත ස්ථානයේ මේකේ වීඩියෝ එකේ අයිතිකාරයයි බණ්ඩාර කියලා තියෙනවා. ඇත්තටම මේ වීඩියෝ එක ගත්ත හිමිකරුවාට අපි ගෞරවය පුද කරනවා. ඔවුන් නිසා තමයි මේවා සමාජගත වෙන්නේ. ඉතින් කොහොමරි මමත් ඔන්න උපුටා ගන්නම් මේක. මේකේ දාලා තියෙන්නේ මේ අනිවාර්යයෙන්ම වෛරල් වෙන්න ඕනි වීඩියෝවක් මේක. මේ තමන්ගේ වාහනය නොවෙන්න පුළුවන් මේ වටේ ඉන්න ඔක්කොම තමන්ගේ වාහන නෙමෙයිනේ හැම මේ ඔක්කොම මේක අපිට සාමාන්‍යයෙන් පේන්න තියෙනවා මේ රණවිරුවෝ කීප දෙනෙකුත් ඉන්නවා වගේ ඇඳුම් වලින්. ඒ වගේම ගමේ කොල්ලෝ ටිකකුත් ඉන්නවා පේන්න තියෙනවා. තව යාළුවෝ එහෙම සහ අයිතිකාරයා ඒ කට්ටිය ඔක්කොම ඉන්නවා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ ටික ඔක්කොම එකතු වෙලා මේ ත්‍රිවිල් එක කරේ තියාගෙන නාය මාරු වෙනවා තමයි අපිට පේන්න තියෙන්නේ. කියන්නේ නායකගේ ස්ථානයක්. නැත්නම් මේක අපි අර කියන්නේ මේ අත වශයෙන්ම කිව්වොත් එහෙම කඳුකරේ හරියටම ස්ථානය සම්බන්ධයෙන් ලොකෝට කියවිලා නැහැ. නමුත් අපිට බැලූ බැල්මට පරිසරයත් එක්ක පේනවා මේක මේ කඳුකරේ සිද්ධියක් කියන එක. ඔබට පේනවත් ඇති වීඩියෝ එක ඒගොල්ලන් ඇත්තටම සෑහෙන බරක් ඇත්තටම ත්‍රිවිල් එකක් උස්සනවා කියන්නේ ලේසි නෑනේ. කිලෝ 500ක් 1000ක් විතර වෙනවා ඇති මේකේ බර. එතකොට හරියට බැලුවොත් රණවිරුවෝ කිහිප දෙනෙක් මේක අපි නිකන් ගණන් කරලා බලමු කී දෙනෙක් විතර ඉන්නවද කියලා. ඇත්තටම බැලුවොත් එහෙම මේක උස්සනවා ඉස්සරහම ඉස්සරහම දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ සමාන්තරව තව දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම මේ ඉස්සරහින්ම එක්කෙනෙක් ඉන්නවා. හරිද? එයාට තමයි ගොඩාක් බර වැටලා තිනවා වගේ අපිට පේන තියෙන්නේ. එකයි ඊට පස්සේ සමාන්තරව තව දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ සමාන්තරව තව දෙන්නෙක් ඉන්නවා. ඒතර 4යි 5යි. ඊට පස්සේ සමාන්තරව තව දෙන්නෙක් ඉන්නවා. 7යි. ඊට පස්සේ එහා පැත්තේ අපිට තව දෙන්නෙක් පේනවා. 8යි 9යි. එතකොට මේ පැත්තේ එක්කෙනෙක් නම් අර කට්ටිය කමෙන්ට් දාලා තිනවා අර මල් වට්ටියට මේ අත තියාගෙන යනවා කියලා. පූජාවට අත තියාගෙන යනවා වගේ කෙනෙක්. එයාට නම් ලොකු බරක් වැටලා තිනවා අපිට පේන්නේ නැහැ. ආයි පිටිපස්සේ ගත්තොත් තව දෙන්නෙක් ඉන්නවා. කොට 11යි. එහා සමාන්තරව ගත්තොත් තවත් 12යි. එහා පැත්තට කොහොමද 15 දෙනෙක් විතර ඊටත් වැඩි වෙන්න පුළුවන්. 15 දෙනෙක් විතර එකතු වෙලා ත්‍රිවිල් එකක් කරේ තියාගෙන යන සිද්ධියක් තමයි අපිට මෙතන පැහැදිලිවම පේන්නේ. 15ටත් වැඩි වගේ අපිට පේනවා. කොහොමත් පිටිපස්සේ අපිට පේනවා 1යි 2යි 3යි 4යි 5යි 20ක් විතර ඇති. 20ක් ඇති. හරිද? පිටිපස්සේ ටිකක් වැඩියෙන් ඉන්නවා. පිටිපස්සට ටිකක් වැඩිපුර බර වැටලා තිනවා. 20ටත් වැඩිද මන් දන්නේ බලපුවම රණවිරුවෝ කිහිප දෙනෙක් පැහැදිලිවම ඉන්නවා පේන්න තියෙනවා. තව කොල්ලෝ ටිකක් සහ තව වයසක මාම කෙනෙකුත් ඉන්නවා අපිට පේන්න තියෙනවා. කොහොමවත් වැඩේ ඊටාම සුපිරි 20ක් විතර එකතු වෙලා තනිකර ලොකු නායක්. හරිද? ඒක මං හිතන්නේ පාරේ කියන්නේ පාරකුත් නෑ හරියට ඇවිද ගන්නත් බැරි තැනකින් ත්‍රිවිල් එක මාරු කරනවා තමයි පේන්නේ තියෙන්නේ. තව ඒ වගේම තව පිටිපස්සේ ත්‍රිවිල් එකක් තියෙනවා වගේ අපිට පේන්නේ තියෙනවා. මේක තනිකර මේ වත්තක් වගේ සමහරු දාලා තිනවා මේ රිවර්ස් ටර්න් පාරක් දන්නේ නැහැ කියලා මේ කමෙන්ට් වල. මට ඇතම ස්ථානයේ සම්බන්ධයෙන් එච්චර පැහැදිලි නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් පැත්ත කියන්න. කොහොමද මේක මේ පයින් මඩ ගොඩේ යන්නවත් බැරි තැනක තමයි මේගොල්ලන් ත්‍රිවිල් එකක් කර තියාගෙන 20ක් විතර එකතු වෙලා එහා පැත්ත මාරු කරන්නේ ලොකු නායක්. මේක තමයි විශේෂයෙන්ම මේ අර ශ්‍රී ලංකාව අපි දැක්ක අර ඇමරිකානු රාජසාන්ත්‍රිකයෙක් ඇවිල්ලා කියලා තියෙනවා මේක මගේ රටේ සිද්ධ වුණා නම් මේ වගේ දේවල් මට අපේ රටේ බලා ගන්න බෑ කියලා. අපි දන්නවා දැන් මේ වන විටත් කැනඩාව වගේ ස්ථානවල ගම් වතුර තත්ත්වයන් එහෙම තියෙනවා. ඉතින් ඒවා ඒ රජයේ සහන කණ්ඩායම් ඉන්නවා.
බලධාරීන් ඉන්නවා, නගරාධිපතිවරු සහ ඒවයි නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලන් තමයි මිනිසුන්ට උදව් කරන්නේ හරි නොකරන්නේ. සහ යන්ත්‍ර සූත්‍ර වලින් තමයි ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ. අනිත් කාරණේ යන්ත්‍ර තියෙනවා. නමුත් අපිට යන්ත්‍ර සූත්‍ර නැහැ. අපේ රටවල් වල ලොකුවට යන්ත්‍ර සූත්‍ර නැහැ. හැබැයි අපිට මිනිස් බලය කියන එක තියෙනවා සහ ඒ මිනිස්සු විශේෂයෙන් මම මේක කලිනුත් කියලා තියෙනවා. හොඳට ඉන්නකොට සමහරක් වෙලාවට අල්ලපු වැටට රණ්ඩු කරනවා වෙන්න පුළුවන්. හොඳේ. බින් අඟලට රණ්ඩු වෙනවා වෙන්න පුළුවන්. ගහ බෙදා ගන්න රණ්ඩු වෙන්න පුළුවන්. හැබැයි කරදරයක් වුණාම මේ ඔක්කොම අමතක කරලා එකා වගේ ඇවිල්ලා එකමුතු වෙලා අනිකා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පවා පැත්තක තියලා උදව් කරන ස්වභාවයක් අපේ ලංකාවේ ඇත්තටම තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. හරි? ඒක යම් අඩුපාඩුකම් තියෙන මිනිස්සු ඉන්න හැමතැනම 100%ක් නිවැරදි නෑ. නමුත් ප්‍රතිශතය ගත්තාම 75ක් විතර බහුතර ප්‍රතිශතය ගත්තාම අනිත් මිනිහා වෙනුවෙන් තමන්ට කන්න තියෙන එක, තමන්ට අඳින්න තියෙන එක, නැත්නම් තමන්ගේ ජීවිතය පැත්තක තියලා හරි අනිත් මිනිහා බලා ගන්න මේ මොහොතට ටක් ගාලා අර ඇඟේ තියෙනවා ඒවා. ටක් ගාලා ඇඟට එනවා. ඉතින් ඉන්නවා ඒ ආස්සේ ඉන්නවා. ඉතින් එක එක සත්තු ස්වභාවයේ මිනිසුත් ඉන්නවනේ. නැතුව නෙමෙයි ඒ පොඩි ප්‍රතිශතය නිසා ශ්‍රී ලාංකිකයෝ සියල්ල මේ වගේ කියලා කියන්න තරම් අපි මේ හදිසි වෙන්නවත් මොඩ වෙන්නවත් ඕනේ නැහැ. බහුතර ප්‍රතිශතය ශ්‍රී ලාංකිකයෝ ඇවිල්ලා අර ඉස්සර කාලේ ඉඳලම තාමත් ඒ ගතිගුණ තියෙනවා. මේ අපේ රටේ ගුණය. ඉතින් ඉස්සරහටත් මේව රැක ගන්න ඕනේ. අපේ අනාගත පරම්පරාව මේව බලලා ඇත්තටම අපි මොටිවේට් වෙන්න ඕනේ අපේ අය. හරිද? මේවා තමයි වැඩිපුර යන්න ඕනේ. මේවා තමයි වෛරල් වෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ මේවා වෛරල් වෙන්න ඕනේ කියලා. ඉතින් මේක ඔබට පේනවා ඇතිනේ. රණවිරු ටික මෙතන අයින් කරන්නකෝ. රණවිරු වෝට් කීප දෙනයි මෙතන ඉන්නේ. ගොඩක් අය නැහැ. ඒගොල්ලෝ උදව්වට ආපු කට්ටියනේ. ඒගොල්ලන් 4-5 දිනක් ඉන්නේ. හැබැයි ඊට එහා ගත්තාම 15ක් 20ක් විතර ඉන්නේ. මම හිතන්නේ ගමේ කට්ටිය. හෝ පොදුවේ ඒගොල්ලන්ගේ ත්‍රිවිල් එක මේ අනිවාර්යෙන් එක්කෙනයිනේ මේකේ අයිතිකාරයා. මේ ත්‍රිවිල් එකේ අයිතිකාරයා එක්කෙනයි. හැබැයි 15ක් විතර එයාට උදව් කරන්න ඇවිල්ලා ත්‍රිවිල් එක කරේ තියාගෙන එයා පැත්තේ නාය අර ඇවිද ගන්නවත් බැරි පාරක එතන මේ නාය ඇවිදින්න බෑ. පාර පන්නගෙන එහා පැත්තට ත්‍රිවිල් එක උස්සන් ගිහිල්ලා දෙනවා. ඉතින් දැන් මේකේ අයිතිකාරයා කොච්චර ඒ මිනිහයාගේ හිතට මේකක් ඇද්ද මේ මිනිසු ටික මට මෙහෙම කරා කියලා ඒ මිනිසට ඇති වෙන හැඟීම මම හිතන්නේ ඒ ණය කවදාවත් ගෙවල ඉවර කරන්න බැරි වගේ හැඟීමක් එයාටත් එනවා. ඒක අපිට කරත් එනවා. නමුත් ශ්‍රී ලාංකික මිනිස්සු එහෙම තමයි. ඉතින් එහෙම ත්‍රිවිල් එකක් කරේ තියාන් ගියා කියලා ඔතන ඉන්න කට්ටිය අපිට ඊළඟ මේ හයර් එක නිකන් දෙන්න කියලා කියන්නේ නැහැ නේ. එහෙම වෙන්නේ නැහැ. නමුත් අර අවස්ථාවේ හැටියට ඒ මිනිස්සුට අග්ගාලා උදව් වෙලා අර අමාරුවේ වැටුනහම අර එකතු වෙන ස්වභාවයේ ශ්‍රී ලාංකිකයන්ගේ ඇත්තටම මේකට රෙස්පෙක්ට් ඇත්තටම ගෞරව කරන්න ඕනි අපි. මේවා තමයි ඇත්තටම අපි කතා කරන්න ඕනි සහ මේවා තමයි සමාජයක ඉහළ ගෙනියන්න ඕනි. කොහොම වුණත් මේකේ යටි අරමුණ හරි යටි කතාව හරි මොන මගුල තිබ්බත් මම කියන්නේ මේක අපිට ඇහැට පේන මූලික යථාර්ථයක් තියෙනවානේ. මතු පිට යථාර්ථය තමයි කාගේ හරි ත්‍රිවිල් එකක් මේක. එක්කෙනෙක් නේ අයිතිකාරයෙක් ඉන්න පුළුවන්. දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න පුළුවන්. පවුලේ අය හරි කවුරු හරි. ඊට අමතරව ගමේ ටිකක් ඔක්කොම එකතු වෙලා ඉවරලා මේ ත්‍රිවිල් එක කරේ තියාගෙන හරිද කිලෝ 500,000ක් කරේ තියාගෙන එපිටට ගිනිල්ලා පාර මාරු කරලා දෙන්න. ඔබ හිතනවාද වෙන ලෝකේ වෙන කොහේ හරි මෙහෙම එකක් වෙයි කියලා? වෙන්නේ නැහැ. උපරිම කරයි ඕයිනම් තාක්ෂණය භාවිතා කරලා යන්ත්‍ර දෙකක් ගෙනහැල්ලා ඕයිනම් తాවකාලික පාලමක් දාලා නැත්නම් පීලි දෙකක් දාලා ත්‍රිවිල් එක මාරු කරලා දෙයි. හැබැයි අපිට ඒ වගේ තාක්ෂණ නැහැ. අපිට හොයාගන්න අමාරුයි. ඒවා එනකන් හිටියොත් එහෙම කොළමින් හරි කොහෙන් හරි එනකන් හිටියොත් අපිට මේ ගමන යන්න වෙන්නේ නැහැ. හැබැයි අපේ කට්ටිය විකල්ප හොයාගන්න ටක් ගාලා ඒවා වැඩක් නැහැ. මැනුවලි තමයි ඔක්කොම වැඩ කරන්නේ. ඔබට හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල ක්‍රිකට් ස්ටාෆ් එක නැත්නම් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක. අනිත් තැන්වල ලොකු තාක්ෂණ භාවිතා කරනවා, වතුර බහිනවා කියනවා, පොඩි කෑල්ලයි වහන්නේ කියනවා අර එහෙම. නමුත් අපේ කට්ටිය කරන්නේ මිනිස් බලය යොදාගෙන සම්පූර්ණ ග්‍රවුන්ඩ් එක වහලා දානවා. එක හිලක්වත් නැති වෙන්න. මෙන්න වැස්ස පායපු ගමන් අච්චර ටැංකිය වගේ වතුර පිරෙන ක්‍රීඩාංගනේ පැයක් යනකොට හදලා දෙනවා ක්‍රිකට් ගහන්න. හැබැයි අනිත් රටවල් වල ඉන්දියාවේ පවා හොඳට පැයක් වැස්සොත් එහෙම වතුර බහින්නේ නැහැ, තෙතයි කියලා තරංගේ අතාරිනවා. හැබැයි ලංකාවේ එහෙම නැහැ. කොච්චර වැස්සක් නෙමෙයි වැහි 10ක් වැස්සත් පැයක් දෙකක් ඇතුළත වැස්සේ ප්‍රමාණය අනුව ටක් ගාලා හදලා දෙනවා ක්‍රීඩාංගනේ ක්‍රීඩා කරන්න. ඒ ස්වභාවය, ඒ ලක්ෂණය, ඒ සංස්කෘතිය තමයි මේ මෙතනත් පෙන්눔 කරන්නේ. මිනිස් බලයෙන් එකමුතුවෙන් තමයි හැමදේම ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්නේ. ඉතින් අපේ රට තමයි දියුණු වෙනවා නම් දියුණු වෙන්න පුළුවන් එකම රට. හැබැයි අපිට පොඩි අවුලක් තියෙනවා. මේ කරදරයක් වෙලා ඉන්නකොට මේව තිබ්බාට කරදරයක් නැතුව හොඳින් ඉන්නකොට එක එක්කෙනා පොඩ්ඩක් පස්ස ගහනවා එක එක්කෙනාට උදව් කරන්න සහ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නැතුව නෙමෙයි.
ඒක අපි අවංකව පිළිගන්න ඕන. හොඳ වගේම අපේ අවුලත් අපි පිළිගන්න ඕන. ඉතින් එහෙම එකක් තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මේවා වෛරල් වෙන්න ඕනි දේවල්, අනාගතයේ අපේ අනාගත දරු පරපුර දකින්න ඕනි දේවල් කියන කාරණේ තමයි මේවා දැක්කම අපිට කියන්න තියෙන්නේ.